රකින්නවා ලෝක්කියෝ. අමූලික බොරු. උදේට උපාසක දානේ දෙනවා ගහලා අරිනවා හඳුන්නේ. දවල්ටත් දෙනවා උපාසක දානේ ඒකත් ගහලා අරිනවා. හැන්දෑවේ 3:00මාරයි කියනකොට මල්ල ගන්නවා. යනවා යන්න. 6 වෙනකන් ඉන්නේ හඳුන්නේ. 6 වෙනකන්වත් ඉන්නේ නැහැ. 3:00මාරෙන් පස්සේ ගියා යන්න. රැටත් දෙනවා කිව්වා නම් ඉඳි. ඔව් මන් දන්නවනේ වග. හැබැයි උදේ පාන්දර ඇවිල්ලා මොනවද කිව්වේ? අජ්ජ ඉමංච දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි. මොකද ඒ කියන්නේ? ඈ මොකද ඔය වාක්‍යයෙන් කියන්නේ? ගිලින් නැතුව කියාපම් බලන්න. ගිල්ලම් භාගයක් නැහනේ. භාගයක් බඩේ භාගයක් එළි. සිල් ගන්න එක ගෑණියෙක්වත් දන්නේ හඳුන්නේ. මේ උන්දලා ඇවිල්ලා බොරුවක් මේ කරන්නේ. ඔය වාක්‍ය දන්නේ නැත්තම් සිල් ගන්න බෑ. අෂ්ටාංග සීලේ පිළිටන්න බෑ ඔය වාක්‍ය දන්නේ නැත්තම්. කාලඟ ඉඳගෙන කවුරු දිහා බලාගෙනද දිවුරන්නේ? ඈ? බුදුහාමුදුරු දිහා බලන ඔය දිවුරුවේ. තුනුරුවන් ළඟ ඉඳගෙන සූර්ය දිව්‍ය රාජයා දිහා බලාගෙන තමයි මේ දිවුරන්නේ. සූර්ය දිව්‍ය රාජයා ලොව ආලෝකමත් කරගෙන පැමිණි මොහොතේ සිට සූර්ය දිව්‍ය රාජයාගේ කාර්යභාරය නිමවා බටහිර ආකාශයෙන් බැස යන මොහොත දක්වා වූ දිවා කාලය මුළුල්ලෙහි මා මේ සමාදම් වන අෂ්ටාංග උපෝසත සීලය දිවි දෙවැනි කොට ආරක්ෂා කරන්න ප්‍රතිඥා දෙමි. 3:00මාට ඉර බැස්සා. ඈ 3:00මාට බැස්සද ඉර? මල් අතරම් පැන්නේ. දන් දීපු එකාගෙන් හොරට නේද බත් කෑවේ? 6 වෙනකන් ඉන්නවා කියලා අර මිනිහාව රවට්ටලා හොරට බත් කාලා පැනපු උඹ යනවා දෙව්ලොව නෑ අපායට බොලන් අපායට. ඔව් ආවේ දෙව්ලොව යන්න වාගේ යන්නේ අපායට හොරට බත් කාලම. ඔව් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. ඒකම නෙමේ. බෞද්ධයෙක් වෙන්න නම් දැනගෙන යන්න ඕන. නිවන් දකින්න නම් දැනගෙන යන්න ඕන. සැනසීම ලබන්න නම් දැනගෙන යන්න ඕන. නැත්තම් බෑ. මේ ඉන්න කවුරුවත් පංචශීලයේ ප්‍රතිපත්ති ගරුකව රකින්නේ නැහැ. ඒ හින්දායි මං කිව්වේ සුබ මානවකයාගේ තාත්තගේ නෑයෝ මෙතන ඉන්නවා කියලා. පළවෙනි සිල්පදේ බින්දොත් මොකද වෙන්නේ? පානාතිපාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයේ සිද්ධ කළාම සුබ මෙහෙම වෙනවා. කොහොමද වෙන්නේ? අකාලේ මැරෙනවා. අකාලේ මැරෙනවා. කර්ම රෝග හැදෙනවා. හොඳ කරන්නම බෑ. මොන දෛවඥයා ගෙනාවත් ඒ ලෙඩේ හොඳ කරන්න බෑ. විඳෝලම ඒකෙන්ම මරලා දානවා. ඔව් සත්ව ඝාතනය, සත්ව හිංසනය ලේසි පාපයක් නෙවෙයි.
ඔයාලා දැකලා ඇතිනේ. අංග විකල වෙන්නේ ඊ අය. කැපිලා කෙටිලා ස්වභාවික විපත් වලට යට වෙලා මැරෙන්නේ. මතකද අම්මලාට ගොළු බෙල්ල සොපින් එකට දාලා වල දැම්මා. මතක නැහැ? මහා මේරු පර්වතේ පෙරලෙනවා වාගේ උකුණ අල්ලලා තියලා මේ ඇඟිල්ලෙන් නෑ මැරුවේ නෑ. උකුණ මරාපු නැති ගෑණියක් අත උස්සන්න. වැඩිපුරම සත්තු මරන්නේ ගෑනු අය. වැඩිපුරම සත්තු මරන්නේ හඳුන්නේ ගෑනු අය. මේ මෙවුන්දලා නිවන් යන්න වාගේ හිටියට වැඩිපුරම සත්තු මරන්නේ ගෑනු අය. පිරිමි අය නෙමෙයි. පිරිමි අය ඌරෙක්, ගෝනෙක්, මුවෙක් අවුරුද්දකට විතර සැරයක්, සමහරට මාස දෙක තුනකට සැරයක් ඔය වාගේ එකෙක් එලා ගත්තොත් මිසක් ජීවිතේට පිරිමි උකුණ මරනවද? උගේ ඔළුවේ හිටියත් මරන්නේ නැහැ. උගේ ඔළුවේ වුණොත් ගෑණි මරන්නේ. ඔව් සෙනෙහ බරව මේ ඉන්නවකෝ අයිසේ මේ බලනවකෝ ඔළුව එතකොට මිනිහටත් පොඩ්ඩක් සනීපයි. අර කිට ඇත්ති පදම් මරන්න දීලා මේක ප්‍රීතියෙන් ඉන්නවා. අර කිය අපායට යනවා. මේක නිවනට යනවා. ඔබට පේන්නේ නැතුවට ඔබට චූටි වාගේ නේද පේන්නේ උකුණ? ඔබ බලන්නකෝ ඔබ මරලා තියෙන උකුණ, මකුණ, කැරපොත්තෝ, කූඹියෝ, වේයෝ, මීයෝ, මකුළුවෝ ගෙදරට හානි කරන්න එන මොකාද ඒකට යන්න අවසර නැහැ. එහෙම නෙමෙයිද? එහෙමයි. මල් ගස් කන්න ගොළු බෙල්ලෝ එනකොටම දැම්ම shopping එකට දැම්ම පාරට. වාහනයක් යනකොට චරස් ගාලා ඔක්කොම ටික චප්ප වෙලා යන්න. ඒ අප්පලාට තමයි නායේ යනකොට මහා ගල් පරුවත් පස් කඳු පිටින් ඇවිල්ලා වැහෙන්නේ. ඒ අය වතුරේ ගිලෙන්නේ. ඒ අය ඔය කර්ම විපාක පස්සෙන් එනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසති වා කරෝති වා තතෝනං දුක්ඛමං වේති චක්ඛං වහතෝ පදං. ගොනුගේ පාතබන රිද්මය අනුව බැඳි ගැලෙහි රෝදය කැරකි පසුපස එන්නාසේ සංසාර ගමනේ කරපු පාපයෝ පසුපස ලුහු බඳිමින් විපාක දෙනවා. ඒවෙන් බේරිලා පැනලා යන්න හම්බෙනවද? බේරිලා පැනලා යන්න හම්බෙන්නේ නැහැ. විපාක දෙනවමයි. ඒක බුදුහාඳුරුවන්ටත් එහෙමයි. මහරහතන් වහන්සේලාටත් එහෙමයි. මේ මනුලොව යමෙක්ද හැමෝටම පොදුයි. ඔයාලට මතකනේ මුගලන් මහරහතන් වහන්සේ නේද? කොහමද මැරුණේ? නායකයා හොරු ගහලා තලලා ඇටකටු කඩලා එර්දිමතුන් අතර අග්‍ර මහරහතන් වහන්සේ. අසුරු සැනින් යොදුන් ගානක් දුර නොපෙනී යන්න පුළුවන් උන්වහන්සේගේ ප්‍රාතිහාර්ය බලය තියෙද්දී හොරු අල්ලගෙන ගාලා ඇටකටු කඩලා තලලා නේ පිරිනිවන් පෑවේ. හේතුව ඔව් අම්මටයි අප්පච්චිටයි ඕකෙත් ගෑණියක් ඉන්නවා කෙරෝලේ නේ.
අම්මවයි අප්පච්චිවයි කැලේට අරගෙන ගිහිල්ලා හොරු ගහන විදියට ගාලා අම්මයි අප්පච්චි දෙන විනාශ කරලා දාලා ආවා. ඇයි ඒ? ඔව් බිරිඳගේ කීමට. දැන් ඒ જાතිය ගෑනු මෙතන නැද්ද? ඈ? ඒ જાතිය ගෑනු මෙතන නැහැ. තමන්ගේ නැන්දම්මාටයි මාමණ්ඩීටයි ප්‍රීතියෙන් අම්මටයි අප්පච්චිටයි වගේම සලකනවද බලන්න ඔබම බලන්න. මට පේන්නේ ඔබටයි පේන්නේ. මහත්තුරු හැමදෙනාම බලන්න ඔබේ බිරිඳ ඔබේ අම්මටයි අප්පච්චිටයි ප්‍රීතියෙන් සලකනවද කියලා. පේනවා නේද? පේනවා. එතකොට උඹේ ගෑණි කොහාටද යන්නේ? නිරයටද සුගතියටද කියලා පේනවා මිනිහට ගෑණි යන දිය. ගෑණිට පේනවා මිනිහා යන දිය. දෙමව්පියන්ට පේනවා දරුවෝ යන දිය. දරුවන්ට පේනවා අම්මයි අප්පච්චි යන දිය. හොඳට බලන්නකෝ. ඒකට වෙනම ප්‍රාතිහාර්යයක් ඕනේ. ඔබටම පේනවා ඔබ කරන දේ. සුගතියටද දුගතියටද? පුණ්‍යවන්තද පාප කර්මයක්ද? කුසල් රැස් කර ගන්නවද අකුසල් රැස් කර ගන්නවද? ඒ ඔබට පේනවා. සියලුම නැන්දම්මලා බලන්නකෝ ඔබ දිහා. දුවට ප්‍රීතියෙන් සලකන මවකසේ තමන්ගේ පුත්‍රයන්ට ගෙනාපු ලේලිලාට සලකනවාද? පේනවා නේද? පේනවා. මං කිව්වා නේද රෙද්ද ඇතුලේ ඉන්න එක පේනවා නම් හොඳයි කියලා. දැන් රෙද්දෙන් වහලා පෙන්නනවා උපාසක මහත්මා ගති සැබෑම මනුස්ස. එහෙමනේ මේ පෙන්නන්නේ. නමුත් රෙද්ද ඇතුලේ අර කූර දුෂ්ට අමනුෂ්‍ය ඉන්නව නේද? ඉන්නවා. සත්ව හිංසනය සත්ව ඝාතනය දෙකම අනුව අනිත් එක ගබ්සා කරන ඒවා බලන්නකෝ. පිරිමි ගබ්සා කරන්නේ නැහනේ නේ. පිරිමින්ගේ බඩේ බබාලා නැහනේ. එහෙනම් ඌට ගබ්සා කරන්න බෑ. බබාලා ඉන්නේ කාන්තාවන්ගේ බඩේ. මව්කම අයිති ඔබට. ගබ්සා කළේ මිනි මරණ තැන ඉඳලා කුරා කූඹියා දක්වා. ඔබ අද ගෙදර ගිහිල්ලා බලන්න මේ හාමුදුරුවෝ මෙහෙම එකක් කිව්වා ඇත්තටම මේක මගෙන් වෙලාද නැද්ද? ස්වයං විමර්ශනයක් කරන්න. තමාගෙන්ම ප්‍රශ්න අහහ බලන්න. මං හරිද වැරදිද? මං ධර්මානුකූලද නැද්ද? මං බෞද්ධ දර්ශනයට අනුවද මේ යන්නේ? මා ප්‍රතිපත්තිගරුකව සිල් පුරනවද සිල් රකින්නවද? මගෙන් යුතුයකම් කියන ඒවා මේ ලෝකයට වෙනවද? ඔබ ඔබෙන්ම අහන්න බලන්න. එතකොට ඔබට පේනවා ඔබ කවුද කියලා. ඔබ යන ගමන වැරදි නම් ඒ ගමන වෙනස් කරන්න. ඔබ කරන දේ වැරදි නම් ඒ වරද අත්හරින්න. නිවැරදි මාවතකට ජීවිතේ ගන්න. අකල් මරණ, තද බල විපත්ති, කර්ම රෝග මේ වාගේ ආපදාවන්ට ලක් වෙලා දුක් විඳලා මැරෙන්නේ සත්ව ඝාතනය නිසා. ඔයාලට මතකද ඉතිහාසයේ කතාවක් තියෙනවා විහාර මහාදේවී මුහුදට බිලි දුන්නා. අහලා තියෙනව නේද? ඔව්. බිලි දෙන්න හේතුව මුහුද ගොඩ ගැලුවා. ඇයි මුහුද ගොඩ ගැලුවේ?
මහරහතන් වහන්සේ නමක්ව රජ්ජුරුවෝ වැරදි අවබෝධයකින් උතුරන පැහෙන තෙල් කටාරමක ටික ටික ගිල්වලා පුච්චලා මැරුවා. ඒකට ස්වභාව ධර්මයා කම්පා වෙලා මේ පෘථුවි තලය ගුගුරා සැලී පැලී ගියා. ඒකෙන් මුහුද පතුලටම පැලිච්චි මහා පොළව යටින් ආපු වායු කදම්බයකින් රැළ නංවමින් මුහුදු වතුර ගෙනල්ලා ගොඩබිමට හෝදගෙන අරන් යන්න ගත්තා. ගොඩට එනවා හෝදගෙන වලට අරන් යනවා ආපහු යටින් එන වායුවට තද වෙලා එනවා මෙහාට ආයෙත් අරන් යනවා. දෛවඥයෝ කිව්වා බිල්ලක් දීලා මිසක් බෑ. තමන්ගේම දරුවෙක් දෙන්න වෙන්නේ. විහාර මහදේවි දුන්නා. මට ඒ කතාව ඇතුලේ වැදගත් වෙන්නේ මහරහතන් වහන්සේ වෙලත් තෙල් කටාරමක ටික ටික ගිල්වද්දී පිච්චිලා මැරෙන්න මහරහතන් වහන්සේ කරපු පාපය මොකද්ද? පෙර භවයක ගොපල්ලෙක් වෙලා ඉඳලා කිරි දොවාගෙන ඇවිල්ලා කිරි මුට්ටිය ලිපේ තියලා උතුරවනවා. උණු කරනවා. උණු කරද්දි කිරි හැලිය මැද්දෙන් බුබුලු දාලා පැහෙනවා. කිරි සුවඳට ඉහෙඳ මැස්සෙක් එනවා. කිරි සුවඳට ඉහෙඳ මැස්සෙක් ඇවිල්ලා මෙහෙම මුට්ටිය වටේ මෙහෙම ඉගිල්ලිලා යනවා. ගොපල්ලා සැරයක් එලෙව්වා. මේක ආපහු ආවා. ආයෙත් එලෙව්වා. ආපිට ආවා. ආපහු එලෙව්වා. ආයෙත් ආවා. ගොපල්ලාට මොනවා එන්නේ නැද්ද? ඈ? එලෙව්වා මේක නැවත එනවා. ඒ ගමන වරෙන්කෝ කැරකිලා ඊළඟ පාර කාලකන්‍යා එලෙව්වට යන්නෙත් නෑ වරෙන්කෝ කියලා අත උලුප්පගෙන හිටියා. මැස්සා කැරකිලා එනකොට කුරුමානන් අල්ලා ගහපු ගමන කිරිහැලිය ඇතුළේ උතුරන කිරිහැලියේ ගිලුණා. හැන්දෙන් අරන් පැත්තකින් තිබ්බා. වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. බලන්නකො පාපේ. චූටිනේ උකුණ මකුණ කැරපොත්ත කූඹියා චූටිනේ විපාකේ මහා බරපතලයි. බඩේ ඉන්න චූටි එක දැකලවත් නැහනේ නේ දැකලවත් නැහැ. හැබැයි මිනිස් ජීවිතයක කුඩාම තැන කොතනද? බුදුහාඳුරුවන්ගේ දර්ශනයේ බෞද්ධ දර්ශනයට අනුව බුදුහාඳුරුව අනුදැන වදාරනවා තල ඇටයක් පමණ වූ කුඩා මානව පැටියෙක් විනාශ කිරීම මනුස්ස ඝාතනයක්. තල ඇටේ හිතලා බලන්නකො නිකන් අපේ ඇහිපියන් තට්ටක් වගේ. දැකලත් නැහැ, පෙනිලත් නැහැ. ඒ හින්දා බෙහෙතක් විද්දා දිය කෙරුවා යවුවා. ලේසියට ගිහිල්ලා බඩ සුද්ධ කරගෙන ආවා. සුද්ධ කරගෙන ආවිලා නෑවා ගඟෙන් නාලා වරෙන් යන දිහා පේන්නේ. ඇලෙන් දොලෙන් ගඟෙන් නාලා සුද්ධ වෙලා ආවා. යන අපාය පේන්නේ නෑනේ. මේ ලෞකික රාගික කෙලස් බර ලෝකේ බබාලා දෙන්න ඉන්නේ. 10ක් හිටපුවාම හෙන ගහනවද? දැන් අපේ ගෙදර 10ක්. 10ම ඉන්නවා. රට කිරි කඳුලක් බීලා නැහැ. අපේ අම්මට එක ඉන්ජෙක්ෂන් කට්ටක් ගහලත් නැහැ. ඔය දැන් ගෑනුවාට කිල්නික් ගිහිල්ලා විදිනව නේද? ජේසුස් වහන්සේට ඇන ගැහුවා ටිකයි මේකිට විද්දා ගොඩයි.
එච්චර විදලා බලනකොට ඉන්නේ අංග පුලාවකට නැති එකෙක්. ඔව්. රටට බර, ගමට බර, ගෙදරට කරදර වෙච්චි එහෙම එකෙක් නේ. නේ? විදලා ඉවරලා අරගෙන බලනකොට අපි හම්බුනේත් ගෙදර. විශේෂඥ වෛද්‍යවරු නෑ. අපේ තාත්තගේ අම්මා තමයි වෛද්‍යවරිය. හම්බුනේ පම් පැදුරක ඉටි රෙදි කෑල්ලක් උඩ. 10 දෙනාම එහෙම. දැන් බලන්නකෝ මාතර අකුරැස්ස ගොඩපිටිය ඓතිහාසික රාජමහා විහාරීය පරිසරයේ මනරම් ප්‍රෞಢ ගාම්භීර පූර්වක ධර්ම මන්දිරයේ කරවන ලද මනරම් දම් සභා මණ්ඩපේ වැඩ ඉන්න එකම පින්වත මන්නේ අර පැදුරු කෑල්ලේ ඉටි රෙදි කෑල්ලේ ගේ ඇතුලේ ඉපදිච්ච මන්නේ. එහෙම නැතුව මාතරේ එක්කුට හම්බුණාද? නෑ. ගොඩපිටියේ නෑ. පව් කන්දකට හම්බෙනවද බලන්න මේක? සසර පින් එපැයි. නේද පුතා? සසර පින් ඕන. අලේසියෙන් බෑ. පියසේන අපච්චි මේ මං වන්නේ දහත් පුදා දෝතින් ආරාධනා කරලා වඩම්මෝල සෙනග රැස් කරවලා ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ මළුව දම් සභා මණ්ඩපය පුරවලා බණ කියන්නේ සදහැයෙන් සාදු නදින් වන්දනා කරමින් ප්‍රාතිහාර්යයක් පාණ්ඩ සසර පිං